ඔබට ගුවන්තලේ දර්ශනීය පහන් කූඩු දෙකක් කරගෙනවා. මේ පහන් කූඩුව ඔබ ඉදිරියේදී ඔබ දකිනවා පහන් කූඩු පුරේ තුලින් අනෙක් පහන් කූඩුව ගැලවී කෙලින් පහළට ගමන් අකලට වැසිවස් ආකාශචාරී වූ මේ මහා හස්ති රාජයා නුවන් ධනුෂ්ක කලාකරුවා තමවරවතාවට නිර්මාණය කර ඉදිරිපත් කරන දාන පාරමිතාව විදම දක්වන මාතෘකාවේ විශ්විත පහන් කූඩු නැරඹීමටයි ඔබගේ පැමිණියේ. ඔබට වෙනවා ගුවන්තලේ දර්ශනීය පහන් කූඩු දෙකක්. මේ පහන් කූඩු දෙක අලංකාරව කැරකෙනවා. දැන් ඔබ දකිනවා මේ පහන් කූඩු තුලින් කුඩා පහන් කූඩුව ගැලවී ඔබ ඉදිරියේදී කෙලින් පහළට ගමන් කරන ආකාරය බලන්නේ නිර්මාණය දිහා පහන් කූඩුව කෙලින් පහළට ගමන් කරනවා. ඔබට වෙනවා මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම්බු නගරම්බු අලංකාර කෙලියම් කලාවක් තිබෙනවා. මේ කරුණ කැල දින සති මාස ගණන් නිදිවර්ජිතව දැඩි වෙහසක් දැඩි මහන්සියක් කරගෙනයි මේ නිර්මාණය ඔබට කරන්නේ. නැවත වතාවක් ඔබ දුටු මෙවන නිර්මාණය ඔබ ඉදිරියේදී කෙලි පහන් කූඩු තුලට වඩ ආකාරය ඔබට බලන්න පුළුවන්. ගානේ නිර්මාණය දිහා ඔබගේ අපේ මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පතා දාන පාරමිතාව පුරන ආකාරය ජාතක කතා දෙකක් ඇසුරේ ඉනහල දක්වනවා. මෙකලා කරුවා පළමුව ජාතක කතාව විස්සන්තර ජාතක කතාව. එදා විස්සන්තර රජතුමා බුද්ධත්වයේ පතා දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කමාලක සිටි අකලට වැසි වස්සන ආකාශචාරී වූ පන්දුල හස්ති රාජාව තනදනාකාරය පන්දුල හස්ති රාජාව නිර්මාණය කරමින් කලා කරුවා ඔබට ඉදිරිපත් කරනවා. ඔබට පණ්ඩුල හස්ති රාජයා අකලට වැසිවස් ආකාශචාරී වූ මේ මහා හස්ති රාජයා මම ඔබට ලබා දෙන පිනෙන් මම ලෝතුරා බුද්ධත්වයටම පත් වෙනවා. බුද්ධත්වයට පණ්ඩුල හස්ති රාජයා වදන අවස්ථාවේදී පණ්ඩුල හස්ති රාජයාගේ පූජනාවේ නැතිවෙන වර්ෂාව බලාපොරොත්තු නිර්මාණය ඉදිරිපත් කරනවා. එවැගේම Yeah.
මුස්සන්තර රජතුමා වදගත වෙලා වානපාරමිතාව මාගේ දුක්ඛය නිසා මාගේ දරුවෝ දෙදෙනාව මෙම බමුණ අහන්නේ. සංසාරේ සාපසුපා සම්බුද්ධ මත්‍රාජාවතන්දි සරුවදනාවතන්දි සමදේවීවතන්දි තාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒවගේම අනාරවා විශ්වවිද්‍යාල නිර්මාණය ඔබට ඉදිරිපත් කරනවා. නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිස නුඹට දන් දෙමි. නුඹට දන් ජීවිතයටද අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? එහෙනම් ඔන්න බලන්න. Katilangar Kumara
කවුරු දානේ අනුමතේ ගිනිජාලාව අන්දක්කාර කුමාරයා දෙනුම් කෙනෙකුට රැඳි ඉන්ද්‍රජ රැඳින දානය සම්පූර්ණ කරන ආකාරය මෙකලවරුවා මානව පිළියෙලි සුලකාවේ සකලවතාවට නිර්මාණය කරනවා ගිනිජාලාව ඇති පිළියෙලේ පිළින පහන් කුඩුවා දුදිය විතර එකතන සුසරෝනි හැලකෙලනි සෑම අවස්ථාවකදීම දන් දෙන්න තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දෙන්න. එයයි මේ කලාකරුවා ඇතුළු තරුණ කෙනෙකුගේ උත්සාහය. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා තුලින් ඔබ සියලු දෙනාටම නිර්වාණය අවබෝධ කරගන්න හැකියාව ලැබේවා. එදා බුදුරජාණන් වහන්සේ දානයේ අනුසස් දේශනා කරන ආකාරය පියවරමාලේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න සියලු දෙනාම තෝරුමුදුන්දී සාධුකාරයක් ලබා දෙනවා. ධර්මයෙන් පුරුමීම තුලින් ඔබ සියලු දෙනා කලාකරුවා ඇතුළුගේ කරුණ කෙලට මේ සසර දුකින් මිදීමට හේතු වේවා. ඔබගේ දර්ශන වාරය මෙතනින් නිමාවට පත් වෙනවා.